දැන් යාළුවෝ මගේ වීඩියෝ බලලා කියනවා මගේ වීඩියෝ ලස්සනයි කියලා. ඒ වුණාට දැන් වැඩේ තියෙන්නේ ඉස්සරහට දාන්න තියෙන වීඩියෝ වලට ලොකේෂන් නැහැ. ගමේ තිබ්බ හැමතැනකම වීඩියෝ කරානේ. හැබැයි යාළුවෙක් නම් කිව්වා ලස්සන ලොකේෂන් එකක් තියෙනවා වීඩියෝ එකක් කරන්න පුළුවන්. එමුණොත් බලන්න ඒ තැනටවත් කියලා කරන්න. කොල්ලක් අරගෙන බැලුවා නම් හරි යා නිකන් නම් ඉන්න පොඩ්ඩක් මේ පැත්තට එන්න කියලා. ඒ ලොකේෂන් එක බලලා මට නිවාඩු දවස් ටිකේ පුළුවන් මේ වීඩියෝ එක කරන්න යන්න. බලමු කෝල් එකක් අරගෙන. හලෝ බං මේ උඹ ගෙදරද ඉන්නේ මේ ගෙදර නෑ ඉන්න පොඩ්ඩක් මේ පැත්තට වරින්කෝ ආයි දැන් මම එන්න අතරේ ඒ බම්මට කතාවේ මොකෝ සින්නේ දැන් උඹ දන්නවනේ බං දැන් YouTube එකට වීඩියෝ කරන්න මේ දැන් ගමේදී ඔක්කොම ගත්තා ලොකේෂන් ටික දැන් ලොකේෂන් නෑ නෑ බං කරන්න මේ ඒකයි කතා කරේ මේ අර උඹ මේ ළඟදී කිව්වා නේද මේ කොහෙද තියනවා කියලා මේ කෑවා ආ ඔව් බං එතන සුපිරි මේ වීඩියෝ එකක් කරා මොකද කියන්නේ නම් මේ හෙට මට ඉස්කෝලේත් නිවාඩු උඹටත් නිවාඩුනේ මේ ඉතින් යමන් කොල්ලෝ ටික සෙට් කරගෙන කැම්පින් පාරක් දාන්න මේ පැත්තට. ආ යමු මොකේද යන්නේ? බයික් වල තමයි ඉතින් යන්න වෙන්නේ මේ උඹ කොල්ලෝ ටික සෙට් කරගෙන හෙට උදේට වරෙන් ගෙවල් ළඟට. ආ එහෙනම් මම ගෙදර ගිහිල්ලා හෙට උදේට කොල්ලෝ ටිකුත් එක්කන් එන්න. හරි එහෙනම්. චතුරායේ ආ භාවනේ කිව්වා කියලා. ආ ඉතින් උඹ දන්නවනේ මම ඕනේ වෙලාවෙ ඉන්න ඔබේ වැඩකට. කොහොමද උඹ දැන් එකයි නක් කොල්ලෝ ටික? උන්ට බා හදිසි වැඩක් තියෙනවා කිව්වා මේ එන්න වෙන්නේ නැහැ කිව්වා. ආවුලක් නැහැ ඉතින් එහෙනම් අපි දෙන්නා චන් ඉතින් මේ යන ගමන් කඩේකින් බට්ටියොත් අරගෙන යමු. වලි අධ්‍යක්ෂ යනවා නේද? මේක තමයි සත්‍යයන් නේද? ආ මේ අංකල් කෙනෙන්නේ. උට ගෑගෙන ආලා බලමු. ඔව් අපි ආලා බලමු මේ කැම්ප් කරන්න තැනක් හොයාගන්න පුළුවන් නේද? අංකල් ඒක කවුද නම? අංකල් කැම්පින් කරන්න තැනක් නැත්තම් නැද්ද අද රාත් නැවතින්න තැනක්වත්? මෙහා පැත්තේ පාළු ගෙදරක් නම් තියෙනවා. ඒ ගෙදරවත් පොඩ්ඩක් සුද්ධ බුද්ධ කරගෙන හිටියොත් හොඳ වනසත්තුත් ඉන්නවා. හැබැයි පරිස්සම මූකලන් කැලේ තියෙන දරුවෝ මේ බිල්ලි පවා ඉන්නවා. පරිස්සම බිල්ලි. කමන්නේ අංකල් මේ ඒ ගෙදරට යන පාර පොඩ්ඩක් කියනවද? පාර නම් දරුවෝ මේ පැත්තෙන් පොඩ්ඩක් ඉස්සරහට යනකොට කනත්තක් හම්බ වෙනවා. කනත්තට පොඩ්ඩක් එහා පැත්තේ තමයි මේ පාළු ගෙදර තියෙන්නේ. හරි අංකල් එහෙනම්. එහෙනම් පරිස්සමට යන්න දරුවෝ. හොඳටම කරු වෙලාලානේ. ආරකුත් නෑ හරියට යන්න. ආ ඔච්චර තිබ්බනේ.
මේ කතරේ කනත්තක් මගේ බයයිද නෑ අවුලන්නේ යයන්ට වැඩියක් ඉතින් ඉස්සරහ පාරන්නම් තියෙනවා යන්නේ යයන්ට වැඩියක් ඉතින් ඉස්සරහ පාරන්නම් තියෙනවා යන්නේ අම්තු හදත් එනවා මොකද කරන්නේ ආයි හැරලා යනවා යයන්ට අවුල් මේක නා කොහොමද දන්නේ මේක කනත්තක් තියෙන්නේ තාම නෑනේ මං අර අංකල් කිව්වාගේ තැනක් හොයාගන්න මේකනේ තව දුරද දන්නේ දැන් තව පොඩක් ඉස්සරහට ගිහින් බලමුනේ යමු කොහොමද මේක හොඳටම ගැලවෙලා තියෙන්නේ කවුරුවත් ජීව පාටක් නම් පේන්නේ නැහැ පොඩ අවුලක්ද නෑනේ හරි යන්න යන්න අම්මාගේ එන කලාවක් බන් තියෙන්නේ රින්ගලා තමයි යන්න වෙන්නේ අපරාධනේ බා කීයකුත් අරගෙන මෙන්න තියෙන්නේ අම්මා ඊයක් කරන් ආවනම් මෙච්චර අමාරු වෙන්නේ යන්නේ තාරියක් ඉස්සරහට මේ තියෙන අර අංකල් කිව්ව ගේ වෙන්නේ නැතිනේ එන්න පාළුයි හැබැයි අතරා නම් ඉන්න පුළුවන් වෙයිනේ යමුකෝ බං ගිහලා බලමුනේ අතරේ අපි මේක ඉඳලා ඒත් උදේ මෙයා දැන් යන්න දැනුත් නැහනේ අතුරයි මේක ඉන්න ඕනේ අයි බයද ඔවා ගණන් ගන්න එපා යන්න එහෙම පාළුවක් වගේනේ ඒක නම් නෑ ඒක පාළුනේ මාලෙත් ගන්න හදන්නම් තියෙනවා ඒත් මේ ඒකල් දාලා මේකත් හදාගෙන මේ ඉන්නවද නැටි අය තින්නේ මේක හදලා ගමුනේ නා බෑක් එක ගලලා දාලා අවුතනේ ලෑලිය මේක කරලා අවුල නැහැ නේ හඳත් හරුවන්නේ මාසීනේ පාන්සලා හෙට උදේම යම් පොඩ්ඩක් කැලෑ බලලා බලමු මොකද කියලා. ඔයා නිදිනවද අයිනේ? මම නිදියන්නද? ඔයා නිදියන්නේ? ඔව් අයිනේ නිදියන්නේ. ඔය. ලේඩි දිගා. Vale. Vale.
මේ ඇහෙනවා මේ එක එක සද්ද ඇහෙනවනේ මොකද කරන්නේ එහා අපි යන්නේ මේ පොඩ්ඩක් බලමු අපි පිට මොකක්ද දන්නේ සද්දේ මොකද කරන්නේ මචං අරලා බලමුද තෝච ගන්න අයියෝ හරිසින් හරි මොකද කරන්නේ ඉතින් නම් ටිකක් බයයි ඔය යන්න විදියකුත් නැහැ මොකද කරන්නේ ඔයා මේ පැත්තට යන්නේ ටෝච් එකත් අරගෙන මං කියලා ඊට පන්දන් ටිකක් අරගෙන කොහොම හරි මම මේ පැත්ත බලන්න මම මේ පැත්ත බලන්න ඊළ බලන්න මල්ලි 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 කොහෙද ගියේ මල්ලි 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 මොකද උනේ මොකද උනේ මොකද උනේ මල්ලි එනවා එනවා බයින්න අමින් බයින්න මොකද උනේ බයින්න අමින් ඉන්නවා මොකද උනේ එනවා
අර මාමා කිව්වා නේද මේ කැලෑවේ ඉන්නවා කියලා යක්කු එහෙම. ඔව් කිව්වනම් තමයි අපි කියන්නේ යන්නේ නැතුව ආවනේ. මට හැබැයි මාමා ගැන සැකයක් තිබ්බා. හැබැයි ඔය රෑ කොහොමද ඔයගේ ඉන්නේ මේ මාමලා? ඒක නම් තමයි ඒකත් ඇත්ත. අපරාධයක් කියන්නේ අහලා අපිට යන්න තිබෙන්නේ නැතුව. අපිත් ආවනේ මේ වගේ මෙයා වෙන්න දන්නේ නැතුව. කවන්නේ අර කිව් විදියට පන්සල් ගිහිල්ලා මේ මොකක් හරි කරගමු. එහෙනම් දැන් මෙතන ඉඳලා ඊට උදේ ගියා. ඔව් යා. මල්ලි යනවා යන්නේ දැන් මේ විච්ච දේවලුත් එක්ක පන්සලට ගිහලා යන්නේ මේ ගමේ තියෙනවලු පන්සලක් කොහමද හොයාගෙන ගිහිල්ලා යන් එනං ගෙදර යන් මේ අයියේ මේ ආපාර නෙවෙයි. ආපු පාර නම් කොහොමද දන්නේ නැහැ. දැන් පාරවත් හොයාගෙන තමයි යන්න තියෙන්නේ. ඔය කොහොමද හොයාගන්නේ පාරක් ඒක බයලා දුවන් ආපු පාර බෑකිත් එහෙ මේක කොම්බඩු කියන්නේ කොම්බඩු කියන්නේ අනේ මම මතකත් නැහැ කිව්වේ පොඩ්ඩක් මෙතන ඉඳලා යන්නේ මහන්සි. ආයෙම මේ කැලේ බල්ලෙකුත් ඉන්නවා කියන්නේ මේ කොහේ ළඟ ගියක් ඇති ඒ කියන්නේ පාර ඇති මේ ළඟ කොහේ ඒ ආ එන තාටියක් ගිහිල්ලා බලමු මේ. ඔව් තාටිකෙන් යන් එහෙනම් ගිහලා බලමු මේ අයියේ පාරකුත් පේනවද? ඔව්නේ මල්ලි කෙනෙකුත් යනවා පේනවා මේ අහලා බලමු පොඩ්ඩක් පන්සලට කොහෙන්ද යන්න තියෙන්නේ කියලා යංගු දුක බා. ඒ මල්ලි එනග පොඩ්ඩක් අයිය කතා කරේ පොඩි පන්නයක් වුණා බං මේ අපි මේ කැම්පින් කරන්න ආවා මේ ළඟ කැලේකට මේ දැන් පොඩි පන්නරියක් වෙලා මේ ඉන්නේ මේ පුළුවන් නම් මේ පන්සලට යන පාරේ ගියාන්කෝ මේ ජනගම් උඹට කියනවා විච්ච විස්තරේ ආයේ මේ පන්සල නම් ළඟ තියෙන මමත් ඒ පැත්තට යන්න. ආ පුළුවන් නම් යම්මත්. පන්සල ළඟ නම් ආවා අයියේ. මේ පන්සලක් තියෙන්නේ ඔව් අයියේ. මේ ඔයා පන්සලේ හාමුදුරුවෝ අඳුරලා නැති ඉන්නේ ආ මේ පොඩක් හාමුදුරන්ට කියලා මේ කතා කරන්න දෙනවා කොහොමද හරි යන්න. මේකට මල්ලි හාමුදුරුවෝ ආවාසේ ඔව් අයියේ. මේක තමයි. එයා හාමුදුරනේ කතා කරනවා. ආම්දුරනේ මේ සිතුම් දරුවානේ. කවුද මේ දරුවෝ? සිතුම් දරුවා කියන්නකෝ බලන්න කාරණාව. ඊට කලින් ඈති ගන්නකෝ. මම මේ පාරණ ගමන් මේ අයියලාට ගම්මුණානේ. මේ අයියලාට මාර කරදර වෙලා තින්නේ. සොහොන් කලේ ඉඳන් මේ බිල්ලියකට බය වෙලානේ. එහෙමද? දැන් ඒ අයියලාට බය වෙලා ඉන්නේ. මේ පුතාලා හිටියද රෑ එළි වෙනකම්? දැන් එළියනකන් හිටියේ නෑ හාමුදුරනේ ඒ ප්‍රශ්න වෙන්න ගත්තට පස්සේ අපි ඉතින් මේකෙන් ආවා පොඩක් එළියට දැන් ওই දරුවන්ට මොකද්ද කරදරයක් එහෙම වුණාද? කරදරයක් කියන්නේ හාමුදුරනේ පොඩ්ඩක් බය වුණා ඉතින් එහෙමනේ.
දරුවා පිරිත් නූල ගේන්නකෝ. ඒ කැලේ මහා අద్භූත බලවේග තියෙනවා දරුවා. දැනුවත්කමින්ද ගියේ ඔය දරුවෝ ටික. අපි එනගාන් ඇහුවා අංකල් කෙනෙක් ගෙනුත්. ඒ අංකලුත් කිව්වා මේ ඔය ටිකක් තියෙනවා කියලා. ඉතින් අපි ගණන් ගත්තේ නැහැ. ඒ උඩට ගියා. අන්න ඒක තමයි දරුවා ප්‍රශ්නේ. වැඩිහිටියෝ කියන දෙයක් අහන්න පුරුදු වෙන්න ඕනි දරුවා. අය කවදාවත් එහෙම වෙන්න එපා. පිරිත් නූලක් බදින්න ඔය බය නැති වෙයි. එන්නකෝ බලන්න. බලප්පත්තා පච්චේ කානංච අම්බලං අරහන්තානංච තේජේන රක්කම් වන්දාමි සබ්බසෝ. ඉතුරු දරුවත් එන්නකෝ පිරිත් නූලක් බදින්න. ඔය වගේ ගමන්නේදී වැඩිහිටියන්ගෙන් අවවාද අරන් එන්න ඕන. එහෙමයි හාමුදුරනේ. දැන් එහෙනම් පරිස්සමට ගෙදර යන්න. දැන් දෙමව්පියෝ එහෙම බලාගෙන නැතිනේ. එහෙමයි හරි හාමුදුරනේ. එහෙනම්. ගිහිල්ලා එන්නකෝ. සුවපත් වෙන්න. හොඳ වෙලාවට මේ සිතුම් දරුවා හම්බුනේ. එහෙනම් පරිස්සමට යන්න.